අපි චිත්තානුපස්සනාව පිළිබඳව පසුගිය දවස් කිහිපෙම සාකච්ඡා කරගෙන ආවා. ඔබ චිත්තානුපස්සනාව දියුණු කරන්නට යම් ප්‍රමාණයක හෝ වෑයමක් අත්තා. පින්වතුනි, දීර්ඝ කාලයක් තිස්සේ මේ සිත අපව රවට්ටනවා. බොහෝ කාලයක් තිස්සේ සිතම ඇසුරු කළා. නමුත් කවදාකවත් ඒ සිත අවබෝධ කරගන්නට, පිරිසිදු දැනගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. මුළු ලෝකයම හොයන, මුළු ලෝකයම දැනගන්න හිත කියන්නේ මොකක්ද කියලා දැනගන්නට අපි කොයිතරම් මැලි වෙලා තියෙනවද, ඒක නේ කොච්චර හොයලා බලලා නැද්ද කියලා හොඳට කල්පනා කරන්න. ලෝකේ තියෙන අස්සක් මුල්ලක් පාසා ඇහෙන දැනෙන හැම එකක් පාසාම හොයනවා. මේවා කොයි වගේද, කොහොමද, වටිනවද, නොවටිනවද, ඔය ඔක්කොම හොයනවා. හැබැයි ඔය ඔක්කොම හොයන හිත මොකද්ද කියලා හොයන්නේ. හිත මොකද්ද කියලා තේරුම් අරගන්නට වෑයමක් ගන්නෙත් නැහැ. කිංගොතනේ චිත්තානුපස්සනාව දියුණු කරනකොට මතක තබා ගන්න, ඔබ මේ හිතේ ස්වභාවය, හිතේ පවතින සක්ලේශී භාවයන්, නික්ලේශී භාවයන්, මේ හැම පැතිකඩක් එක්කමයි තේරුම් ගත යුත්තේ. සිත කියන්නේ කොයි විදිහේ ධර්මයක්ද? විඥානය කියන ධර්මය කෙබඳු ධර්මයක්ද? ඒ සිතක කෙලෙස් හටගන්නේ කොහොමද? කෙලෙසුන් පවතින්නේ කොයි ආකාරයෙන්ද? ඒවයි ස්වභාවය කොහොමද කියලා හැම පැත්තක්ම අපි හොයා බලනවා. නුවණින් විමසනවා. එහෙම නැතුව මතක තියාගන්න පින්වතුනි, මේ දැන් අපි මේ භාවනා කියලා දෙනකොට ඔබට මතක් කරනවානේ සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති කියලා. රාග සහිත සිතක් හටගත්තම රාග සහිත සිතක් හටගත්තා කියලා දැනගන්න. කොහොම කියා දෙනවනේ. මේකෙන් අදහස් වෙන්නේ ඔබ මේ කෙලෙස් සහිත හිතක් හටගත්තා. එහෙම නිකන් යාන්තමින් මේ වචනේ ඔස්සේම දුවලා ඒ ටික දැනගත්තා කියන එක නෙමෙයි. සරාගසිතක් වශයෙන් දැනගන්නවා කියනකොට ඒ සිතේ සමුදය කොහොමද, වැය කොහොමද, සමුදය වැය කොහොමද කියලා විමසා බලනකොට ඔබ සරාගසිත සම්බන්ධයෙන් හාත්පසම දැනගත්ත වෙනවා. නිකම් මේ කෙලෙස් සහිත හිතක් හටගත්තා, ඒ කෙලෙස් සහිත හිත නැති වුණා කියලා දැනගන්න මාත්‍රේ නෙමෙයි. ඒ ගැන විශේෂ දැනුමක්, විශේෂ අවබෝධයක්. එතකොට මෙන්න මේ අවබෝධය ඇති වෙනකොට පින්වතුන්ට ප්‍රකට වෙන්නට ඕන විඥානය කියන ධර්මය මායාවක් නේද කියන එක. මායෝපමංච විඥානං. සරාගසිතක් වශයෙන් දැනගෙන ඒ සිතේ සමුදය වැයත් තේරුම් අරගන්නකොට ඔබ අවබෝධ කරගත යුතුයි සැබවින්ම විඥානය කියන එක එහෙනම් මායාවක් නේද කියන එක. මායෝපමංච විඥානං. විඥානය මායාවකට උපමා කොට භාගතුන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට මොකක්ද පින්වතුනි මේ සිතේ පවතින මේ මායාකාරී ස්වභාවය? දැන් හොඳට බලන්න. සරාග සිතක්, යම් කිසි රාග සහිත සිතක් උපදිද්දී ආශා සහගත, ප්‍රාර්ථනා සහගත, බැඳීම් සහගත සිතක් උපදිනකොට අපිට ඒ අරමුණ වැටහෙන්නේ කොච්චර වටිනාකමක් තියෙන දෙයක් හැටියටද? සමහර අරමුණු පින්වතුනි ඔබ දන්නේ නැති වුණාට ඔබ ඒ අරමුණට දීලා තියෙන තක්සේරුව මිලියන ගණන්. ඔබ ඒක හිතලවත් නැහැ. හිතලවත් නැහැ. ඒ ආරම්මණයට ඔබ මිලියන ගාණක් තක්සේරුවක් දීලා තියෙනවා. ඒක එහෙම නෙමෙයිද පින්වතුනි? හොඳට ඔබ කල්පනා කරලා තේරුම් අරගන්න. ඔබ කවදාකවත් හිතුවේ නැහැ ඔබේ අරමුණට ඔබ මෙච්චර තක්සේරුවක් දුන්නා කියලා. ඔබ කිව්වේ, ඔබ හිතුවේ වාහනේ මෙච්චරක් වටිනවා, ගෙදර මෙච්චරක් වටිනවා, මේ ආභරණ ටික මෙච්චරක් වටිනවා. ඔබ හිතුවේ ඒ දේවල් මේ තරම් වටිනවා කියලා. එහෙමයි කල්පනාව තිබුණේ. අපිට හිතුනේ, දැනුනේ එහෙමයි. කිව්වොතනේ ඇත්තම කතාවට ගිහින් බලනකොට මෙතන හොද්දට විමසලා බලන්න ඔබට වැටහි මේ කියන එක.
අපි මේ හිතුවට gedara මෙච්චරක් වටිනවා, වාහනේ මෙච්චරක් වටිනවා, මුතු මේ රන්රිදී ආභරණ ටික මෙච්චරක් වටිනවා කියලා අපි මේ බාහිරෙන් දැක දැක වටිනාකම් දුන්නට අන්තිමේට කුමකටද පින්වතුනි මේ වටිනාකම දීලා තියෙන්නේ? ආරම්භණයට. අරමුණටයි මේ වටිනාකම දීලා තියෙන්නේ. අපි හිතන්නේ මේ බාහිර තියෙන දේ ගැන තමයි මෙච්චරම හිතුවේ කියලා. පින්වතුනි අරමුණකටයි මේ වටිනාකම දීලා තියෙන්නේ. ඔබට තේරෙනවද මේ කියන කර්ම කොච්චර ගැඹුරුද කියලා? හිතන්නකෝ යථා භූතය කියන තැන, ඇත්ත ඇති හැටිය කියන තැන ඔය කිසිම වටිනාකමක් නැති ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි. තම සතේක වටිනාකමක් නැහැ පිටුතුළු ස්කන්ධ ධර්ම ටිකක. රූපස්කන්ධය කියන එකේ වටිනාකම් නැහැ පිටුතුළු. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්ම ටිකේ ඔය මොන වටිනාකමක්වත් නැහැ. එතකොට කොහෙන්ද මෙච්චර වටින දේවල්? ඔය මිලියන ගණන් වටින්නේ මොකේ තියෙන දෙයක්ද? ස්කන්ධ ධර්ම ටිකක් හැටියට අවබෝධ කරගන්න බැරි අවිද්‍යාව හින්දා අபிසංස්කරණය කරපු චේතනාවේ බලය නේද මේ? සිතින් සකස් කරපු සිතින් පිළියෙල කරපු චේතනාවේ බලය පිණුතුනේ ඔය මිලියන ගාණක් වටිනවා කියලා අපිට හිතෙන්නේ දැනෙන්නේ. නැත්තම් යථාභූත ස්වභාවය විමසලා ගත්තම උදෙක්ම ස්කන්ධ ධර්ම ටිකක් විතරයි. දැන් පේනවද පින්වත්නි අපි මේවට වටිනාකම් දීලා තියෙන හැටි? වටිනාකම් දීලා තියෙන හැටි පේනවා. එතකොට ලෝකයේ තියෙන දේවල් මෙච්චර වටිනවා මේවා පුදුම වටිනා දේවල් කියලා මේ පෙන්වා දීලා තියෙන මොකෙන්ද පින්වත්නි? ඒක තමයි විඥානයේ මායාව කියලා කියන්නේ. මායෝපමංච විඥානං කියන්නේ. මේ තමයි රත්තරන්, මේ තමයි රිදී, මේ තමයි මුතුමැණි, මේ තමයි වාහන, මේ තමයි ඉඩකඩම්. ඕවගේ තැනක තියෙන ඉඩමක් මෙච්චර වටිනවා. මේ අලුතෙන් ආපු වාහනේ මෙහෙම වටිනවා. ඔය වටිනාකම ඔය තක්සේරුව ඔය විදිහට මවල පෙන්නුවේ මොකෙන්ද පින්වතුනි? ඒක තමයි විඥානයේ මායාවක් කියලා කියන්නේ. ඔතන හරියට වැටහුණොත් මායෝපමංච විඥානං කියන තැනින් ඔබට අල්ලගන්න පුළුවන්කම ලැබුණොත් ඔබ හිතනවාද පින්වතුනි මේ තෘෂ්ණාවට තවත් පවතින තැනක් තියෙයි කියලා? තෘෂ්ණාවට läගලා ඉන්න තව තැනක් තියෙයි කියලා හිතනවද? නෑ. ඒ ටික හරියට අහුණා නම් තෘෂ්ණාව දියවි යනවා පින්වතුනි. තෘෂ්ණාව වියලී යනවා. තෘෂ්ණාව විනාශ වී යනවා. මොකද ඔබට තෘෂ්ණාව පතිත කරන්නට දෙයක් හම්බ වෙන්නේ. මායාව කියලා කියන්නේ පින්වතුනි නැති දෙයක් ඇති හැටියට පෙන්වා දීපු එකට. අපිට අද වෙලා තියෙන්නේ නොමැති දෙයක් ඇති දෙයක් හැටියට මේ විඥාණයෙන් පෙන්වා දීලා තියෙනවා. ඒ මායාවට රැවටිලා ඉන්නකම් අපිට වටිනවා. ඉතින් අපිට ඒව ගැන හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔය නොයේක් මහ ලොකුකම් මානය විවිධ දේ පවත්වන්න පුළුවන්. අර මායාවේ ඉන්නකම් බොරුවේ ඉන්නකම් පින්වතුනි ඔය ඔක්කොම කරගෙන යන්න පුළුවන්. S2 පාදගත්ත ගමන් මේ මායාවක නේද විඥානයේ මායාව නේද කියලා අවබෝධ වෙච්ච සැනින්ම ඊට පස්සේ මොකක් ගැනද පින්වතුනි අපි ප්‍රාර්ථනා කරන්නේ? වටිනාකමක් රහිත රූපස්කන්ධය ගැන. ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ක්ෂණික ධර්මයක් වූ රූපස්කන්ධය ගැනද ඊට පස්සේ අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැත්නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙච්ච ත්‍රිලක්ෂණයෙන් යුතු වේදනාස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ. පින්වතුනි එක ස්කන්ධයකවත් ප්‍රාර්ථනා කරන දෙයක් හම්බ වෙන්නේ. දැන් තේරෙනවද පින්වතුනි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියද්දී මේ නිකන් ආශා සහිත හිතක් හටගත්තා. ඉතින් ඕක නැති වුණා කියලා මේ හිතන පොඩ්ඩද මේ? නේ. සරාග සිතේ පසුබිමත් එක්ක අල්ලගන්න පින්වතුනි මේකදී. සරාග සිතේ පසුබිමත් එක්කමයි අල්ලගන්නේ. ඒ නිසා සිහියෙන් ඉන්නකොට රාග සහිත සිත් උපදිනකොට නැත්නම් ද්වේෂ සහිත සිත්, මෝහ සහිත සිත් උපදිනකොට සිහියට ඒක හසු කරගන්නවා. නුවණින් විමසා බලනවා කියන තැනේදී ඒ සරාග සිතේ සමස්තය පසුබිම ඔක්කොම අල්ල ගන්නවා.
හට ගන්න වැය ස්වභාවය දකිනකොට මේ ස්කන්ධ ටිකට රැවටිල්ලත් එක්ක නේද මේ සරාගය, මේ රාග සහිත බව, මේ ප්‍රාර්ථනාව, මේ බැඳීම. එතකොට ඔබට වැටහෙන්න ගන්නවා පින්වතුනි මේ ඔක්කොම දුක මේ රැවටිච්ච මනසට නේද කියන එක. මෙච්චර කාලයක් ඇඬුවේ, ප්‍රාර්ථනා කළේ, ඔළුවේ අත ගහගෙන කල්පනා කරේ අනේ මේවා නිදහස් වෙන්නේ කොහොමද කිය කිය හිත හිටියේ. මේ හැම දුකක්ම මේ පොඩි තැනක් අල්ලගන්න බැරි වෙච්ච කම මේ මුලාව නිසා නේද කියලා ඔබට වැටහෙනවා පින්වතුනි. එතකොට මේක දුක දැන දැන ගෙවන්න තියෙන දෙයක්. ඔබම දැනගෙන ඔබම අවබෝධ කරගෙන දුක ගෙවන්නට තියෙන්නේ. ඒක තේරෙනවනේ කොච්චර හොඳට අල්ලගන්න පුළුවන්ද කියලා හිතුවොත්. ඒ නිසා පින්වතුනි මේ දුක කියන්නේ අපිට ගෙවා දාන්න පුළුවන් දෙයක්. ඇස් දෙක හරියට පාදගත්තොත් ඒ මගයි මේ කියා දෙන්න ඔබ වඩන්නේ අන්නේ මාර්ගයයි. මේ ටික හොඳට ඔලුවට අරගෙන භාවනාවට හොඳට හිත තියන්න. අදිෂ්ඨානශීලීව මම මේ ජීවිතේ කොහොම හරි මේ දුක ගෙවා ගන්නවා කියන තැනින්ම හිත තියාගෙන චිත්තානුපස්සන භාවනාව කරන්නට කවුරුත් අදිෂ්ඨාන කරගන්න. එහෙනම් පින්වතුනි දැන් භාවනාව සඳහා සූදානම් වෙන්න. ඔය කියපු කාරණා ටික අහගත්ත ටික හොඳට නුවණින් මෙනෙහි කරලා බලන්න අරමුණත් එක්ක ඔබට පුළුවන් මේක අවබෝධ කරගන්නට. එhmenan හැමදෙනාම භාවනාවට සූදානම්.